ආයිබෝවන් යාළුවනේ කෑම වයිබ්ස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ පානුයි බිත්තරයි විතරක් පාවිච්චි කරලා ලේසියෙන් හදාගන්න පුළුවන් සුපිරි පීස් එකක්. ඉතින් මේක කඩෙන් ගත්තටත් වඩා රහට තියෙනවා. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙනවා පෙතිපාන් 6ක්. ඉතින් ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ පෙතිපාන් ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. ඉතින් මම මේ වගේ කෑලි වලට කඩා ගත්තා. මම දැන් මෙතන අරගෙන තියෙනවා බිත්තර දෙකක්. ඉතින් ඔයගොල්ලෝ ප්‍රාම්පමාණය ඊට වඩා වැඩියෙන් ගත්තා නම් බිත්තර ටිකක් වැඩියෙන් දාගන්න. මම දැන් මේකට කිරි කෝප්පයක් දාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කිරි පිටි වලින් හදාපු කිරි ගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ බිත්තර ටික කිරි එකත් එක්ක දිය වෙනකම්. මම මේ විදිහට ඒ ටික දිය කරගත්තා. ඊළඟට මම මේකට කෑලි මිරිස් හැන්දක් දානවා. ඔයගොල්ලන්ට කැමති නම් දාගන්න පුළුවන්. කෑලි මිරිස් ටිකක් දාලා කලවම් කරගන්නවා. දැන් මේකට ලුණු ටිකකුත් දාලා කලවම් කරනවා. දැන් අපි කෑලි වලට කඩාගත්තු පාන් ටිකට අපි හදාගත්තු මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ මේ පාන් ටික මේ මිශ්‍රණෙත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේක කලවම් කරද්දී හොඳට තද කරලා මේ පාන් ටිකට මේ බිත්තර ටික උලා ගන්නකම් හොඳට මේක කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි අපේ පීස් එක අපිට කැඩෙන්නේ නැතුව ලස්සනට හදාගන්න පුළුවන්. මම මේ විදිහට ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ මම මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා මේ වගේ වටේම ගා ගන්නවා. දැන් මේ පෑන් එකට අපි හදාගත්තු පාන් මිශ්‍රණය දාගන්නවා. ඉතින් පාන් ටික දාලා මේක ලස්සනට රවුමක් වගේ හදාගන්න ඕනේ. ඉතින් මම මේක මේ වගේ ගාන්ට පෑන් එකේ ප්‍රමාණයට හදාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේක අතින් උනත් හදාගන්න පුළුවන්. දැන් මම මේක මේ වගේ පෑන් එකේ ප්‍රමාණයට ලස්සනට හදාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ගාන්ට රවුමක් වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේක මේ වගේ හදාගන්න. ඉතින් දැන් මේක මද ගින්දරේ ලිපේ තියලා වහලා තියන්න ඕනේ ටිකක්. ඉතින් මේ තියෙන්නේ මේක ලිපේ තියලා ටික වෙලාවක් ගියාට පස්සේ ඉතින් දැන් මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මේක අනිත් පැත්ත හැරෙවට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් කල වෙන්නේ නැතුව මේක ගාන්ට හැදිලා තියෙනවා. ඉතින් මම දැන් මේ දාගන්නේ ගම් මිරිස් එකතු කරලා තක්කාලි සෝස්. ඉතින් ඔයගොල්ලන්ට මේකට කැමති දෙයක් දාගන්න පුළුවන්. ඉතින් තක්කාලි සෝස් ටික දාලා මේක හොඳට හැමතැනම යන විදියට වටේම ගා ගන්න ඕනේ. ඉතින් මේ බ්‍රෙඩ් පීස් එක තක්කාලි සෝස් එක්ක විතරක් වුණත් කන්න පුළුවන්. ඉතින් මං අද මේකට චීස් වෙනුවට සෝස් එකක් හදලා දාගන්නවා. ඉතින් මං දැන් මේක හදන්න අරගෙන තියෙනවා කිරි. ඉතින් කිරි පිටි වලින් හදපු කිරි තමයි අරගෙන තියෙන්නේ. මම මේ විදිහට කිරි කෝප්පයක් අරගෙන පෑන් එකකට දාගන්නවා. ඉතින් මේ කිරි ටික ටිකක් උතුරනකම් මේ වගේ ලිපේ තියාගන්න ඕනේ. ඉතින් ලිපේ තියලා ටිකක් මේක හැඳි ගගා ටිකක් මේක උතුරනකම් ඉන්න ඕනේ. ඉතින් මේ කිරි ටික ටිකක් ඉතිරුවට පස්සේ පාන් පිටි වලින් තේ හැන්දක් විතර මන් දාගන්නවා. පාන් පිටි ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේක කලවම් කරද්දී මේක සෝස් එකක් වගේ උකු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එක. මම දැන් මේ සෝස් එක අපේ පීස් එක උඩට දාලා මේ වගේ හැම තැනම ගා ගන්නවා. මම මේක උඩින් කපපු ලුණු රවුන්ඩ් ටිකක් තියාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ඕනම දෙයක් තියාගන්න පුළුවන්. ඉතින් දැන් මේක ලිපේ ගින්දර දාලා ටිකක් වහලා තියන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්තු මගේ පීස් එක. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඇත්තටම මේක මාරම රහක් තියෙන්නේ.